නොනවරණ මහතුරුනේ මගේ විශ්වාසයේ හැටියට වසර ගණනාවකට පසුව කහවත්තේ මෙලෙස කවි මඩුවක් පැවැත්වෙන්නේ. අපිට මතකයි අතීතයේ කහවත්තේ ක්‍රීඩා පිටියේදී කවි මඩු ඕනෑතරම් අපි දැකලා තිබෙනවා. ඒ කවි මඩු අපි දකිද්දී ලංකාවේ අතිශය ජනප්‍රිය කවියන් කිවිඳියන් එම අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. අපිට කවි මඩුව කිව්වහම කවදාකවත් අපිට ගුරුගේ මැතිතුමා අමතක කරන්න බෑ. දාබර් නොනවරණ මහතුරුනේ පොසොන් පොහොය නිමිත්තෙන් කහවත්තේ පැවැත්වෙන ඒ පොසොන් උත්සවයේ දින 7ක් 8ක් 9ක් 10ක් වන්නට පිළිවන් ඒ හැම දවසකදීම ඒ හැම වාරයකදීම කවියන් වෙනුවෙන් එක දවසක් වෙන් කරන්නට කහවත්තේ ගුරුගේ මැණික් ආයතනයේ අධිපති ගුරුගේ මැතිතුමා අමතක කළේ නැහැ. ඒ වගේම දාබර හෙදවතුනි එතුමා විසින් සිදු කළ ඒ විශේෂ වූ සමාජ මෙහෙවර සමාජ සේවය අපිට කවදාකවත් අමතක කරන්නට බෑ. ඒ නිසා මම ඊ타මත්ම ගෞරවයෙන් ඔබ සෑම සිල් දනාගෙන්ම ඉල්ලා හිටිනවා කවිය වෙනුවෙන් ජීවිත පූජා කළ ඒ සියලුම කවි කිවිඳියන් ඒ වගේම දේශයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ මෙන්ම සාමාන්‍ය ජනතාවත් ඒ වගේම කහවත්තේ අපිට අනුපමේයක් ඉෂ්ට සේවාවක් ඉෂ්ට කළ අපේ ආදරණීය ගුරුගේ මැතිතුමන් සිහිපත් කරලා නැගිටලා අපි විනාඩියක් නිහඬ වෙමු. බොහොම ස්තුතියි. හෙළ කවියයි ජන දිව්‍යයි යන මාතෘකාව යටතේ අද කහවත්ත සැපය පුරහලේ සහ පැල්මඩුල්ල රිල්හේනේ මිතුරු සංසදේ කවි මඩුවක් පැවැත්වෙනවා. අද දවස තුල කවි මඩු දෙකක් පවත්වන්නට අපි තීරණය කරලා තිබෙනවා. මේ කවි මඩුව සම්බන්ධීකරණය කරන්නේ ඔබ දන්නවා අපේ රටේ අපි ඊ타මත්ම දන්නා හඳුරන ඊ타මත්ම දක්ෂ පුවත්පත් කලාවේදියෙක් ඒ වගේම අපේ රට ලෝකයට ගෙනියන ඊ타මත්ම දක්ෂ මාධ්‍යවේදියෙක් ඊ타මත්ම හොඳ කවියෙක් නිවේදකයෙක් වන කලල්ලැල්ලේ තුෂාර හෙට්ටිආරච්චි මහත්මයා අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් අපි අපේ කවි මඩුව ආරම්භ කිරීම සඳහා අපි හඳුනා ගනිමු අපේ ආදරණීය කවියන් කිවිඳියන්. මුලින්ම පල්ලෙබැද්දේ රත්න මුත්තෙට්ටුපොළ කවියා අපි පිළිගන්නවා. මීළඟට ආරාධනාව මාකඳුරේ අමරසිංහ කිවිඳුන්ට. මීළඟට ආරාධනාව අපේ කලල්ලැල්ලේ තුෂාර හෙට්ටිආරච්චි කවියාට. මීළඟ ආරාධනාව කොස්වැටියේ මැණිකේ සේනානායක කිවිදියට. මීළඟට ආරාධනාව කෝන්ගස්තොට සුජිත් නිශ්ශංක කවියාට. මීළඟට අපේ ආරාධනාව බෙලිමාලිය ඇද්දේ නාලක ලක්රුවන් කවියාට. අපි මීළඟට ආරාධනා කරන්නේ කොටවෙහෙර බංකඩ ලීලාරත්න කවියාට. මීළඟට අපේ ආරාධනාව අම්බැවිල ජයසිංහ කවියාට. දාබර නොනවරණ මහතුරුනි කවියට හිතැති අප මේ නම කිව්ව පමණින් ඉතාමත්ම හොඳින් හඳුනනවා මූලාසනය ශ්‍රියා හිඳුරංගල කිවිඳිය. එහෙමනම් අපි ඔබ සියලු දෙනාම එක්ක වෙලා පටන් ගනිමු මේ කවි මඩුව. මෙන්න හෙළ කවියයි ජන දිව්‍යයි ප්‍රාසංගික කවි මඩුව. තෙරුවන් සරණති කොට බැති බරව හද පාරතිදු මා සමන් දෙවොලට දේවානු වැඳ සිරිතර තවිය ළඟ සෙනෙහස් සුවය විඳ මුල තුන ගනිමි අත් පොළ
නැමි ආදරණීය කාවත්තට පැමිණියෙමි දීපෙර ලෙසම කවි රස ඔබ සනසවමි ඒ අරමුණ දිනා ආපසු කොළඹ යමි මිනිපුර දිසාවේ රතු කැට නොඅඩුවම මෙහි ඇති නිසා බියවන්නට කරුණු කිම කහවත්තෙදී පෙන්නාහු පුරුදුකම කවි ඉල්ලම කඩමි පතලට නොබැස මම මේ කවි මඩුව කැරුමට අද ඔබට මට දුන්නා අනුග්‍රහයක් එය අගය කොට දයාතිස්ත ගරු මැති දුට පළමු කොට පුද දෙමි මෙසේ තුතියාතිරි කැකුළු මිට සමාධී ඇඩ්වර්ටයිසිං නමට අධිපති සබරගමු කලාපති ගරු නමත් ලැබ ඇති නිවේදනයෙහි හපන් හදවතකි ඇද නැති එවන් මිනි කැට තවත් බිහිවීම යහපති එහෙම නම් තව දුර යමක් දෙන්නම් රස කර ඉතිං කවි පෙරහර පටන් ගන්නට අපට අවසර උපන් මොහොත සරස්වති උපන් මොහොතෙම ඇවිත් පාදයා කවි වරම දුන් නිසා නොයයි නෑ බෑ කියා සබරගමු පරපුරේ අද සිටින යෝධයා රත්න මුත්තෙට්ටු පොළ ඒ මගේ වීරයා
හෙළ කවියට බැඳුණු පෙම පණටත් වැඩිය එතුලින් ලබාගත් තෙමි ජීවන ඉඩිය ආවොත් හටනකට හැම දේටම රෙඩිය මුත්තෙටු පොළ මමයි ඔසවමි ජය කොඩිය සමනොල කන්ද පාමුල බැඳ කවට සෙනේ මෙතුවක් දුරක් ආවෙමි පා ලබැඳි ගුණේ කහවතු කවි මඩුව තුල කවි සුවඳ දැනේ එනිසා ආදරෙනි ඔබ ළඟ නතර උනේ ඒකිවිඳුන් පැමිණ ඇරියා දැන් තිරය පැවසුව කවි දෙකම බැලුවම සුන්දරය සරසවියගෙන් ලැබගෙන පවති වරය දැක්කද සබරගමුවේ ආඩම්බරය කරලියක එරෙහිවි එතත් රුපු සංගීතා ඒ සැවොම පරද්දා කියයි මසුරං කතා මා කඳුරේ අමරසිංහය කියන පින්වතා ඒ තමයි කවිලොවේ මගේ එකම පෙම්වතා ඒ තමයි කවිලොවේ මගේ එකම පෙම්වතා මුලාසුන වෙතින් මට ඇරයුම ගෙනෙන ලදී සෙසු කවි කිවිඳියන් ඇත මේ සබෙහි රැඳී ඉල්ලන කවි රසය ඔබ හැම දිනට දිදී අද කහවත්තේ මගේ කවි මී වදය බඳී මෙහි පය ගහන්නට ලැබුණත් ලොකුම පිනක් කිව යුතු නොවෙයි ඒ පිළිබඳ අමුතු බණක් සිත පැහැදුනා මෙය අමතක නොවන තැනක් මේ කහවත්
පත්ත අපි රජ කෙලි කෙලපු තැනක් කවිලෝකය තුලදී බැලුවම උසස් මෙයා කිසිවක් කියන්නට ඉඩ නැත වෙනස් කියා කිව්වම මා කඳුරේ කියලා පටස් කියා මම නං හිතුවේ මා කඳුරේ මදුස් කියා දැන් නැත මා කඳුරේ නම ගිය මදුස් එයා මා දැක රැවටුණා කිවිඳුන් පටස් කියා මෙතැනදී බලන විට දැන් හොඳ සයිස් එයා රැවටෙනු එපා මා කඳුරේ මදුස් කියා අහගෙන උන්නේ කත්නේ මෙහි කියුව කියූ ටිකයි අමරේ දිහා බැලුවම මට හැබෑ සැකයි හැම විට පිරිස පටලන්නෙම විනාසෙකයි මිනිහා මදුස්ටත් වැඩියෙන් භයානකයි මමත් සෙත් කවි කියා ඇත හිසේ කෙස් එන්න නොදන්නෙමි හේතු කළ හැමදේම පුස්වෙන්න තුෂාරත් සිටින තැන සෙනග ඇත රැස් කන්න මේ තමයි කටුරොදින් අපි ගෙන අස්වැන්න මේ තමයි කටුරොදින් අපි ගෙන අස්වැන්න සපැමිනි පිරිස යොමු කරගෙන අවදානේ ඉටු කරගන්ට දැන් සැරසෙනු ඇත සීනේ මම පොඩි එකෙක් උව මේ මහා කවිරෑනේ ජය සලකුණ මමයි කහවතු රජදානේ කිය හැම තැනකදිම මම දිය දද උස්සා දස්කම් පැවෙසෙසු කවියන් පසු බත්සා කිව්වට තුසාරත් දැන් අත පය උස්සා යන්නම් මුළු සබරගමුවම දනගස්සා කහවතු ඇවිත්
කුරුණෑගල ගිනිසිලුව ඉල්ලයි මගෙන් හොඳගේමක් යුහුසුලුව බය නැත ඔවැනි තැන් වල මෙම බලමුළුව හවසට වේගඟේ පාවෙයි ඔලුගෙඩිය අපි පසු වෙන්නේ ඔබ පිළිබඳ බලාගෙනයි ඔහු සැරසෙන්නේ අප නහනට හිතාගෙනයි මේ අඩවියේ පවතින්නේ අපේ අනයි ඔය කෙලිවලට ආවොත් නෙම බලාගෙනයි හිස පාකර හරින්නට හැඟුමකින් ඉතා ඔළුවක් නැති දෙදෙන කිව්වට එවන් කතා මා කඳුරේ අමරේ පිළිබඳ හොඳින් හිතා දෙවියන් බුදුන් සිහි කරගෙන වරෙන් පුතා අඩියෙන් අඩිය මිනි කැට මතු වෙන පොළොවේ තේ පොල් රබර් වී ඇට සාරෙට පැලවේ මා උරුමය ලබපු මේ කවි මිනිසිලවේ වයඹින් ආපු මහ කෙරුමට අද කෙලවේ දුටුවෙමි පෙරහැරේ තරමක් දුරයාමක් ඔක්කොම නාන්නට සැරසෙයි හොඳ නෑමක් අමරෙත් ඉල්ලනවා අද මෙතනදී ගේමක් වයසක පොරට ලැබෙනවා ඇත හොඳ කෑමක් කරලියක මුණ ගැහෙන කවින් හට ලෙඩ දාවි එරෙහි වී එන කෙනෙක් තත්පරෙන් බිම දාවි ඇය සමග හැප්පුනොත් මේ හැමෝ මේ අයත් පරදීවි කොස් වැටියේ මැණිකෙමය කවිලොවේ ගිරිදේවි කොස් වැටියේ මැණිකෙමය කවිලොවේ ගිරිදේවි දිගෝ කාලයක් සරසවි නදියෙන් ආපෝ කවි මඩුවලදී හොඳ හොඳ සෙල්ලම් දාපෝ ජය
කොස් වැටියෙන් ආපෝ හටංගලත් රටෙහිම බුහුමනට ලක් වුණා ඔහු පිළිබඳ හඳුනනවා මෙහි හුඟක් දෙනා පැන්ෂන් ගිය බව කීවත් කෙප්පයක් තනා මං හින්දා පොලිසියෙන් ඉන්ටර්ඩික් වුණා ගිය තනදී මී පැණි වැති වත්සවමි සිරිසෙන් මමයි හෙළ කවියට දස්සවෙමි ජනපති පුටින් ආවත් දනගස්සවමි නවතිමි දැනට ඔබ හමුවට පස්සෙමි මුළු ලෝකයක් පවතින විට විඩාමැද කවියෙන් පිරිමති කිවිඳුන් අපේ හද විමසමි මේ කරුණ මුව දෙස බලායින්ද මෙහි පැමිණෙත්දි මිසයිල හෙම ගෙනාවද ඉන්ද තිස් වසක් නිල ඇඳුමට වහන් වෙලා පුරුදුයි කියමි මෙය සවනට පවන් සලා මොනවා විමසුවත් මෙතනදී වයින් වෙලා මට නැහැ පුරුද්දක් කිරිබොන එවුම් තලා පොලිසියේ ඉන්න උප්පැන්නය උරණ වුණා බියගුළු කමක්ද ඇත නාමය හොඳට දිනා මම සටනට ගිහින් එන විට අවිය වනා ලොක්වෙක් වෙලා ගස් බෙනයක හිටපු කෙනා වාදය යන හැඩයි මෙතනදී නොසිතු දුරක් කීයක් පැමිණියත් මට නම් නොමැත
කිව හැක රස කතා ඔබ හට නැතිව තෙරක් අද ඇත කලල්ලැල්ලෙත් මගේ මුහුණුවරක් මහා කවියන් එතත් සටනකට අවිදරා ඒ හැමෝගෙම මොහුය බල බිඳින එන හුරා කොංගත් තොට අපේ නිස්සංක කිවිසුරා කහවත් තෙදී බෙදයි කවි මැණික් ගරගරා අඬ ගැහුවාම මුල අසුනේ කිවිවරිය ලත වෙන්නට නොහැක එන ලෙස සුවසැරිය මොකටද කඩාගෙන දැන් බොරුවට ගිරිය තව ටිකකින් කරන්නම් කල යුතු හරිය තව පොඩ්ඩකින් ඇරඹෙනවා කවි පොරය එතැනදි දෙන්න පුළුවනි මට අවසරය සුවසැරි ගැනම මොන එකටද කරදරය වන්වන්නයින් ගැහුවානම් අහවරය බය නැත කටුස්සා පැන්නට අලි වටයක් නාලක කියන්නේ එවැනි මිනි කැටයක් කවි මඩු වෙදී ඇති වූවොත් හුට පටයක් කොල්ලා ඒකටත් ගැහුවේ වෙද ගැටයක් ජීවකයෙක් උනා ඕන ලෙඩකට සුවදිය හැකි ළඟ ඇත ප්‍රිය රසිකයින්ව සනසන රස කවි වැකි ඇවිස් උනොත් සාමකාමි බව උවයා හැක මැකි නාලක ලක් රුවන් කවුද තව ටිකකින් ඔබ දකි ඔබ සනසන මාවත සාක සන්නේමි ඉල්ලන කවි රස නොඅඩුව දෙන්නෙමි තව කවියෙකු මේ තැනට ගෙන එන්නෙමි ඇම්බැවිලේ ජයසිංහට ඉඩ දෙමි ඇම්බැවිලේ ජයසිංහට ඉඩ දෙමි සිරිතත් මගේ නැහැ දුම් අත හපා කන ගුරුහරු
කම් නිසා ඇත පලනෙලාගෙන අම්බැවිලේ ගමින් පැමිණුනි වෙලාසන නොකියමි වැඩි යමක් ජයසිංහලා ගැන මේ කවියෙන්ම කවි පෙරහර නවත්වමි රස සංවාද මතු කර කර යලිත් දෙමි උපතින් උරුම වූ සුන්දර හඬක් හිමි ලීලාරත්න කිවිඳුන් හට ඉඩක් දෙමි කැටයම් නියන පොඩි වැලියෙන්ද තෙලී තුඩ මට හොඳ ඇති උරුයි ඉන් කරමි රජ වැඩ කවි කරලියෙත් නංවනු හැකිය රන්හඬ ලීලා රත්න මම කොටවේර මංකඩ මේ කහවත්තේ පෙර කවි මඩු කරන ලද ගුරුගේ මැණික් නම අමතක කරනවද එතුමා මිය ගියත් කවියට බැඳුණු හද සිහිකොට ඉතින් කවියක් ඔබ කියනවද හැමදා පොසොන් පෝයට මෙහි තොරණ බැඳ කවි මඩුවක් කළා දහසක් සෙනග මැද එය පින්කමකි පලදීමෙන් දිනක හොඳ පින්බර මැතිද නිරුවානෙන් නිවෙනවද පොළවේ මැණික් කැට ඉහළට ගෙනත් තියා රට ජාතියට කළ මෙහෙවර රට ජාතියට කළ මෙහෙවර උසත් එයා සිටුවර එක් වගේ හිටිලොව නමක් තියා නිවනින් නිවේවා ගුරුගේ මහත්තයා මිනිකට ඇසුරු කළ මිනිකට ඇසුරු කර ඉටු කළ
රටට වැඩක් ගුරුගේ මැතිඳු සිරිලක දිනු සුවඳ පිඩක් හදවත කියයි ඔහු සුරපුර සිටින හඬක් මැති දුනි මටත් දෙනු මැන ඒ අසල ඉඩක් සාධාරණව වෙළඳාමට පුරුදු වෙලා බඳිමින් තොරන් බොදු හදවත් පුබුදු කළා ගුරුගේ මැතිඳු ගැන පවතමි නොවුණු මුලා අද අප දෙත බලනු ඇත තුර ලොවට වෙලා රටටම මේවරක් කරමින් ගෙවුන යුගේ බැපුවලුන අයුරු මතකයි මිනි කැටය වගේ ගුරුගේ ජිනදාස ගරමැති තුමනින් අගේ කවියෙන් පුදමින් උපහාරය ඔබට මගේ අවදානයෙන් පසුන හෙළ කවින් කෙරේ කෙනෙකුගේ නමට දල්වමි කවි පහන් තිරේ මිනි කැටලොවේ